Hi everyone, welcome to Effortless Living by CAD YouTube and TikTok channel. අද මම මේ ඇවිල්ලා ඉන්නේ South Melbourne market එකට. ඉතින් මම හිතුවා මේ වීඩියෝ එකේ පොඩ්ඩක් ඔයගලන්ටත් මේ South Melbourne market එක පෙන්වන්න Melbourne වල තියෙන. Melbourne වල market කීපයක්ම තියෙනවා famous market කීපයක්ම South Melbourne market, Victoria market, Preston market, Springvale market එහෙම කියලා කීපයක්ම තියෙනවා. ඉතින් මම මේ ඇවිල්ලා ඉන්නේ South Melbourne market එකට. බලන්න මෙල්බර්න් වල තියෙන මාකට් කොයි වගේද කියලා ඔයගොල්ලෝ ඉන්න රටේ මාකට් උත් මේ වගේද මීට වඩා හොඳයිද සවුත් මෙල්බර්න් මාකට් එක කියනවා නම් මේක ඉතින් සිටි එක මෙල්බර්න් සිටි CBD එකේ තමයි තියෙන්නේ මේ මාකට් එක ඉතින් බඩු වල එහෙම ලොකු ලාභයක් නැහැ හැබැයි ඔයගොල්ලෝ අර පොඩ්ඩක් වෙනස් අයිටම්ස් විශේෂයෙන්ම ඔය චීස් වගේ දේවල් ඔය ස්පෙસિෆික් වෙනස් විදිහව බලනවා නම් මේ මාකට් එක ඇත්තටම හොඳයි සහ මේ මාකට් එක තව විශේෂයෙන්ම ෆ්ලවර්ස් වලට මල් වලට එහෙම ගොඩක් ෆේමස්. ගොඩක් කට්ටිය නම් මේකෙන් ගන්න. හැබැයි ඉතින් ඔයගොල්ලෝ හොඳ ඩීල්ස් එහෙම ගන්නවා නම් ඔයගොල්ලන්ට ගොඩක් හොඳයි. ඔය ප්‍රෙස්ටන් මාකට්, වික්ටෝරියා මාකට් වගේ ඒවා සාමාන්‍යයෙන් නිකන් ඩේ ටු ඩේ බඩු ගන්න. මොකද එළවලු, පළතුරු, මස් මාළු ඒවා ගොඩක් වෙලාවට ඒ වගේ මාකට් වල හොඳ ඩීල්ස් යනවා. ඉතින් වීඩියෝ එක දිගටම බලාගෙන ඉන්න. කමෙන්ට් එකක් දාන්න ඔයගොල්ලෝ මොනවද හිතන්නේ කියලා මේ මෙල්බර්න් වල මාකට් ගැන. සවුත් මෙල්බර්න් මාකට් ඇවිල්ලා ෆ්‍රෙෂ් ඔයිස්ටර්ස් කෑවේ නැත්තම් වැඩක් නැහැ. ඉතින් හැමදාම වගේ මේ සැරෙත් අපි ඔයිස්ටර්ස් ගත්ත කාලා බලන්න. ගොඩක් සවුත් මෙල්බර්න් මාකට් යන කට්ටිය මේ ෆ්‍රෙෂ් ඔයිස්ටර්ස් කනවා. ඉතින් ඕගොල්ලෝ තවත් අනිවාර්යයෙන්ම මේක try කරන්න. සුපිරි. හතර වටේ ෆුල් රවුමක් ගහලා මාකට් එකේ අපි ආවා කන්න. පට්ටම බඩගිනේ. ඉතින් අපි කන්න අපු තැන තමයි මේ ෂෙරි කියලා. මේක මාකට් එකේම පොඩ්ඩක් ක්‍රොස් දි රෝඩ් තමයි තියෙන්නේ. පාර පැනලා එන්න තියෙන මේ තැනට. මේක අපි තෝරගත්තේ මෙතන කෑම හොඳයි කියලා ගොඩක් රිවිව්ස් උත් තිබ්බා. ඒව ඔක්කොටම වඩා බලන්න මෙතන තියෙන ඩෙසර්ට්ස් ටික.
ඩෙසර්ට් මේවා ඔක්කොම දැක්කේ ගමන් හැම දෙයක්ම කන්න හිතෙනවා නිකන් ඒ වෙලාවේ අරගෙන මාරම ලස්සනයි ඒ තියෙන ඩෙසර්ට්ස් මෙතන. ඉතින් ඩෙසර්ට් වලට වඩා අපි කන්න තමයි ආවේ. මේ තියෙන්නේ අපි කන්න ගත්තුවා. මගේ ඩිෂ් එක මුලින්ම පෙන්නපු ඩිෂ් එක පෝක් ඩිෂ් එකක්. ඊට පස්සේ මගේ අනිත් යාළුවෝයි වයිෆ්ලයි කට්ටිය ඔය පීසා පාස්ටා ඒ ටික ගත්තා. කෑම නම් සුපර්බ්. ඕගොල්ලොත් ආවොත් අනිවාර්යෙන් try කරන්න. ෂෙරි තමයි මේකේ නම. right අද පට්ට රසන දවසක්. ඉතින් අපි ගත්තා වියට්නාමීස් කොෆි එකක්. මේක තමයි අපි ගත්ත තැන. සාමාන්‍ය මෙතන පට්ට රහයි මේ කොෆි එක. අපි අරන් තියනවා වියට්නාමීස් කොෆි එක, ඊට පස්සේ කොකනට් අයිස් කොෆි එකක් සහ ස්ට්‍රෝබෙරි අයිස් මාච් එකක්. ඉතින් මේ තුනම මේ හතරම බීලා බැලුවා. හැමදාම වගේ පට්ට රසයි. ඔයගොල්ලෝ තාවොත් අනිවාර්යෙන් try කරලා බලන්න. මේක තමයි තැන. මාකට් එකට ආපු ගමන් පළවෙනි වගේ කඩේ. ඉතින් මේක තමයි අපේ සවුත් මෙල්බර්න් මාකට් වීඩියෝ එක. මේක ෂෝට් වීඩියෝ එකක්. ඉතින් මම හිතුවා මේක more than enough කියලා ඔයගලන්ට අයිඩියා එකක් ගන්න මේක කොයි වගේද කියලා. තව වීඩියෝ එකක් අරන් එනකන් හැමෝටම ජයෙන් ජයම වේවා.